සුබ උදෑසනක් හැමෝටම බුදු සරණයි ජේසුස් පීඩයි මාත් එක්ක වීඩියෝ එකත් එක්ක නැවත එකතු වෙන ඔයාලා හැමෝටම ස්තුතියි. මම කියලා තියෙනවා කලින් වීඩියෝ වල අපි ඉන්න ගෙට සලකන්න අපි ඉන්න වටපිටාවට සලකන්න කියලා. ඒකෙදි ඇත්තටම මම අදහස් කරන්න කියන්නේ අපි ගෙදරක ඉන්නවා නම් ඒක තමයි අපේ දිව්‍ය විමානය. දිව්‍ය විමානයක් කියන්නේ අපි හැමදේටම අපිට කැම ටිකද නිදා ගන්නද සැප පහසු ඔක්කොම දෙන්න තැන තමයි අපේ ගෙදර. ගෙදරක් ඇවිසිලා තියෙනවා නම් බලන්න කල්පනා කරලා අපේ හිත කොච්චර ඇවිස්සෙනවද? ඕක සරලව මම කියන්නම්. මෙහෙම හිතන්නකෝ ගොඩාක් ලොකු සල්ලිකාර මිනිස්සු ඉන්නවා. ඒ සල්ලිකාර මිනිස්සු එයාලගේ ගෙවල් පිරිසිදු කරන්න මොනතරම් වියදමක් දරනවද? එතකොට අපි කොතනද එහෙම කරලා තියෙන්නේ? අපිට වෙලාව තිබ්බත් අපි කරන්නේ ෆෝන් එකක් ඔබ කුටුවක් කොටලලා ඉඳගෙන ඉන්නවා. නමුත් අපි හිතනවාද අපේ ගේ පිරිසිදු කරගන්න ඕන, අපේ ගෙදර තියෙන මකුණු දරක් කඩන්න ඕන. හුඟා දුරට මම එක්ක ඔයාලා එකඟ වෙනවද කියන්නේ මම දන්නේ නැහැ. එකඟ නැත්තම් කමෙන්ට් කරන්න ප්‍රශ්නයක් නැහැ. මම දැන් පාර තොටේ යදි මම දකින්නවා හුඟා ගෙවල් වල කැලෑවට ගිහිල්ලා අන්ධකාරය ඇති වෙලා කිසිම එළියක් නැහැ. මිදුරක් අතු ගාලා නැහැ. සුද්ධ කරලා නැහැ. හැබැයි අපේ ඈත අතීතයේ අපේ ගෙවල් කල්පනා කරලා බලන්න මම චූටි කාලේ මගේ ගෙදර මගේ අම්මා මිදුල් සුද්ධ කරනවා, මල් හිටවනවා, හරිම ලස්සනයි. අපේ අම්මලා තාත්තලා අපිට කියලා දීලා තියෙනවා කැඩිච්ච බිඳිච්ච දෙයක්වත් ගෙයක් ඉස්සරහකවත් පේන්නවත් තියන්න එපා කියලා. දැන් හොඳට කල්පනා කරලා බලන්න අපිට සල්ලි ඇති. සමහර වෙලාවට අපේ ගෙවල් වල ඉස්සරහ මොන තරම් කැඩිච්ච මල් පෝච්චි අපි තියන් ඉන්නවද? කැඩිච්ච වීදුරු භාජන සෙරප්පු එහෙ මෙහෙ විසි කරලා. එතකොට ඇයි අපිට බැරි මේ හැම දෙයක්ම ක්‍රමානුකූලව පිළිවෙලට තියාගෙන අපේ මේ ජීවිතය ගෙනියන්න? ඒකම අපේ සමහර වෙලාවට අපේ ඇඳන් අපි හිතලා බලන්න අපි ඒව අස් කරලා පිළිසිදු තියද්දි අපේ මනසට කොච්චර නිදහසක් දැනෙනවද? මම කියන දේ කරලා බලන්න පොරණ. මම ඇත්තටම මගේ ගෙදර වීඩියෝ එකක් ඔයාලට ඒවන්නම් හරි ලස්සනට මම කියනවා වගේ මම කරනවා කියලා පෙන්වන්න නැත්තේ බෑ නේද? මට හැමෝටම කියන්න පුළුවන් හැබැයි කරන්න අමාරුයි. නමුත් උත්සාහ කරලා බලන්න ගෙයක් ලස්සනට තියාගන්න. උතුම් ලෝතුර බුදුරජාණන් වහන්සේගේ පහන හරියට දල්වන ඒරියා එක පිරිසිදුව තියාගන්න. ඊට පස්සේ අපේ සාලේ, අපි නිදින ඇඳන්, අපි උයලා කන කුස්සිය, ඊට පස්සේ ගේ වටා පරිසරය හැමදේම පිරිසිදු කරලා ජීවිතේ කොච්චර පිළිවෙලද කියලා බලන්න. එතන ඉඳලා ඊට පස්සේ බලන්න අපේ ගෙවල් වල මිනිස්සු උංගා මහන්සියන ධනෙ හොයන්න. එතකොට අපි ධනෙ හොයන්න ඉස්සල්ලා අපි ඉතලා තියෙනද කොතනක හරි අපි ධනෙ සෙවිය යුත්තේ කොහොමද? අපි ධනෙට සැලකිය යුත්තේ කොහොමද කියලා. ඇත්තම කියනවා නම් ධනෙ කියන්නේ සමහර අය කියන හරි ලේසි ආකර්ෂණය කරන්න කියලා. ආකර්ෂණය කරන්න ධනෙ ලේසි S2 වහගත්තාම ධනෙ එනවා කියන එක මම නම් දන්නේ නැහැ. හැබැයි ධනෙ කියන එක මම පොත්වල කියවලා තියෙනවා. ධනෙට ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය සමග මගේ ශක්තිය ගැලපුණොත් තමයි එතන ඉඳලා අපේ ජීවිතවලට ධනෙ එන්න පටන් ගන්න. එතකොට කොහොමද අපි ශක්තිය ගලපන්නේ ධනෙට? හැමෝම කියනාගේ කොහොමද මොකද්ද මේ ශක්තිය? ඒක තමයි Think and Grow Rich කියන පොතේ නැපෝලියන් හිසර් කියනවා ධනෙට ගෑල් ළමයකට වගේ සලකන්න කියලා. ඒ කියන්නේ ධනෙ හරිම ලැජ්ජාශීලී කියන. හැබැයි අපි කරන අපේ ශක්තියයි ධනෙ ශක්තියකට සමාන වුණාම ධනෙ ගලනවා කියනවා. අපිට මෙච්චර කල් උන්නේ කොයිද කියලා හිතා ගන්න බැරි විදිහට ඕන් ගලනවා කියනවා. එතකොට මම කියන්නේ මෙච්චරයි. ධනෙ ඒ ගෙදරට එන්න කලින් ඔයා ඉන්න ගෙදර වටපිටාව සුද්ධ කරන්න. මොකද දෙවියන්ගේ ධනෙ තමයි අපි මේ ගෙදරකට ගෙන්න ගන්න ලෑස්ති වෙන්නේ. එතකොට ඔයා ඉන්න වටපිටාව සුද්ධ කරන්න. ඔයාගේ ගෙදරට ඉස්සෙල්ලා සලකන්න. ඊට පස්සේ ගේ වටපිටාව පිරිසිදුවට තියාගන්න. ඊට පස්සේ ධනෙ එන්න වෙනම ඒරියා එකක් හදන්න. ඒක නෙවෙයිද ගොඩාක් ලොකු ගෙවල් වල සේප්පුව කියන එක. ඇත්තටම එකින් එක කම්පයා කරලා බලන්න. සේප්පුව කියන්නේ ඒගොල්ලෝ හදපු ධනෙ එන්න තියෙන ඒරියා එක නෙවෙයිද කියලා කල්පනා කරලා බලන්න. ඒගොල්ලෝ හැමතිස්සෙම හරි මට තියෙනවා මගේ ගෙදර කාමරයක් තියෙනවා, මට තියෙනවා මගේ ගෙදර විශේෂිත ඇතක් තියෙනවා, මගේ මේසේ. එතකොට කෝ ධනෙට ඔයාගේ ගෙදර එන්න ඔයා හදපු ප්ලේස් එක
සේපුවක් ගන්න අපි හැමෝටම සල්ලි නෑ තමයි. නමුත් අපිට ධනෙ එන්න අපේ ගෙදරක අල්මාරියක ලාච්චුවක් වෙනම වෙන් කරන්න පුළුවන්. මේ ධනෙ එන්න මගේ ගෙදර මම හදපු ස්ථානේ. එතකොට අපේ ගෙදර හරි අල්මාරියක ලාච්චුවක් නැත්තම් අපිට පුළුවන් මේසෙක යම් කිසි ස්ථානයක පෙට්ටියක් දීලා ඒ පෙට්ටිය පිරිසිදු තියලා මේ තමා ධනෙ එන්න මගේ ගෙදර මම හදපු ඒරියා එක. අන්න එතකොට තමයි ධනෙ කියන්නේ කොහොමද බලාගෙන ඉන්නවා ශක්තියක් අලන්න. එතකොට එයාට දැනෙනවා එහෙනම් මේක තමයි මට සුදුසු. ඒ වගේ අපි කරන කැපවීම තමයි අපේ ජීවිතේ අපිට ඵලයක් විදිහට පස්සේ එන්නේ. අපේ ජීවිතේ කවදාකවත් අපිට කිසිම වෙලාවක බෑ නිකන් ඉඳගෙන ආස් දෙක පියාගෙන භාවනා කරා කියලා කිසිම තැනක සල්ලි එනවා කියන එකක් මම නම් දන්නේ නෑ. විශ්වාකාශ නීතියේ කිසිම තැනක කියලා නෑ ඇස් දෙක පියාගෙන භාවනා කරපුවාම ධනෙ එනවා කියලා. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් මම හම්බ වෙන්නම්. මාත් එක්ක මේ වීඩියෝ සමග එකතු වෙන හැම දිනාටම සුබම සුබ දවසක්. මම සූර්යා. බොහොම ස්තුතියි.